අපිට විදර්ශක ප්‍රශ්න පත්‍රයේ අටවෙනි ගානේ B කොටසෙන් අපිට අහලා තියෙනවා මෙන්න මේ අවසන් ඵලය හදන්නලු අපිට බෙන්සින් එකකින් ඒකත් පියවර 5කට නොවැඩි පියවර සංඛ්‍යාවකින් මෙන්න මේ අවසන් ඵලය හදන්න කියලා කියන්නේ. එතකොට අපිට මේ අවසන් ඵලය දැක්කාම අපිට පේනවා මෙතන එස්ටරය. එහෙනම් මෙන්න මේක හරිවාරේ මෙන්න මේ කොටස් දෙකකට තමයි හැදිලා තියෙන්නේ. මේක එක කොටසක් මේක තව කොටසක්. එහෙනම් අපි මේක හදන්න ගමු. එහෙනම් මෙන්න මේ මධ්‍යසාරය මෙන්න මේ අම්ල ක්ලෝරයිඩයෙන් තමයි මේ අවසන් ඵලය හැදිලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ මධ්‍යසාරය අපිට හදාගත්ත හැකි මෙන්න මේ කීටෝන්. එතකොට මේ කීටෝන මධ්‍යසාරය අපිට හදා ගන්න පුළුවන් අපිට NaBH4 හරි LiAlH4 ඊළීටර් මධ්‍යය පාවිච්චි කරලා හරි අපිට මේ මධ්‍යසාරය හදා ගන්න පුළුවන් මෙන්න මේ කීටෝන. එතකොට මේ කීටෝනේට අපිට මේ කීටෝනේ හදාගත්තා කියන්නේ බෙන්සින් එකකින් ඒ කොහොමද? මේ LCl3 එක CH3COCl අපිට බෙන්සින් එකකට දාපුවම මෙන්න මේ කීටෝනේ හදාගත්තා. මේ කීටෝනේට අපි NaBH4 හරි LiAlH4 හරි එකතු කරපුවම අපිට මේ මධ්‍යසාරය හදාගත්ත හැකි. දැන් අපිට කියලා තියෙන්නේ පියවර 5කින් මෙන්න මේ අවසන් ඵලය හදන්න කියලා. දැන් අපිට තියෙනවා මේ අම්ල ක්ලෝරයිඩ්. අපි බලමු මේ අම්ල ක්ලෝරයිඩ් එක කොහොමද හදන්නේ කියලා. මම මේ නයිට්‍රෝබෙන්සොයික් අම්ලයට තයෝසයනයිඩ් ක්ලෝරයිඩ් දැම්මා. එතකොට මේ අම්ල ක්ලෝරයිඩ් එක හැදුනා. මට මෙතන මේ SOCl2 නැත්නම් තයෝසයනයිඩ් ක්ලෝරයිඩ් එක වෙනුවට PCl5 පාවිච්චි කරන්න පුළුවන්. මේ කාබොක්සිලික් එක කොහොමද හදාගන්නේ? අපි මේ නයිට්‍රෝබෙන්සොයික් අම්ලය හදාගන්න අපිට පුළුවන් මෙතන බෙන්සින් එකකට CH3Cl LCl3 එක දාපුවම මෙතන හැදෙනවා ටොලුයින් එකක්.
එතකොට ඒ ටොලුයින් එකට මම නයිට්‍රෝබෙන්සෝයින් ඇඩ් කරන්න HNO3 H2SO4 දාපුවම HNO3 H2SO4 දාපුවම මේ ටොලුයින් එක නයිට්‍රෝටොලුයින් එක වෙනවා. එතකොට මේ නයිට්‍රෝටොලුයින් එක මම KMNO4 දාලා රත් කරපුවම ආම්ලික මාධ්‍ය KMNO4 දාලා රත් කරපුවම මෙන්න මේ නයිට්‍රෝබෙන්සෝයික් ඇසිඩ් එක මට හදාගත්ත හැකි. අපි නැවත බලමු කොහොමද මේ අවසාන ඵලය මම හදාගත්තේ කියලා. අපි මේ ඉස්සෙල්ලාම බැලුවා මේ අවසාන ඵලය කොහොමද තියෙන්නේ, මොකද්ද මේකේ තියෙන විශේෂත්වය. මෙතන තිබ්බා එස්ටර්. මම යනවා මේ මට හදාගන්න කියලා තියෙන බෙන්සින් එකකින් පියවර 5කට නොවැඩි පියවර ප්‍රමාණයකින් මේක හදන්න කියලායි කියලා තියෙන්නේ. එතකොට මම මේක කොටස් දෙකකට කඩාගත්තා. මේ මැදසාරේ මේ මෙන්න මේ කොටස. ඒතර මම ලියාගත්තා මෙන්න මෙතන මේ මැදසාරේ ලියාගත්තා. මෙතන අම්ල ක්ලෝරයිඩ් එක ලියාගත්තා. ඒතර මේ මැදසාරේ මට හදාගත්ත හැකි මෙන්න මේ කීටෝන් එකට. කීටෝන් එකට NaBH4 හරි LiLH4 වියල් වාද්‍ය වියලීතර එක දාලා හරි මේ මෙන්න මේ කීටෝන් එකට NaBH4 හරි LiLH4 වියලීතර එක දාලා හරි මෙන්න මේ මැදසාරේ මට හදාගත්ත හැකි. එතකොට මෙන්න මේ කීටෝනේ හදාගත්ත හැකි මට CH3COCl AlCl3 මාධ්‍යදී AlCl3 එක දාපුවම මේ බෙන්සීන් එකට. එතකොට මේ කීටෝන් එක හැදෙනවා. මේ මේ අම්ල ක්ලෝරයිඩ් එක තියෙන්නේ. එතකොට මේ අම්ල ක්ලෝරයිඩ් එක මට හදාගත්ත හැකි නයිට්‍රෝබෙන්සෝයික් ඇසිඩ් එකට SOCl2 නැත්නම් තයෝසයනයිඩ් ක්ලෝරයිඩ් එක හරි PCl5 හරි දාපුවම මේ නයිට්‍රෝබෙන්සෝයික් ඇසිඩ් එකෙන් මට මේ අම්ල ක්ලෝරයිඩ් එක හදාගත්ත හැකි. එතකොට මට බෙන්සින් එකට CH3Cl AlCl3 එක දාපුවම බෙන්සින් එකෙන් ටොලුයින් එකක් හැදෙනවා. ටොලුයින් එකට HNO3 H2SO4 දාපුවම ඒක නයිට්‍රෝටොලුයින් එකක් හැදෙනවා. නයිට්‍රෝටොලුයින් එකට KMNO4 මාධ්‍ය දාලා රත් කරපුවම මේ නයිට්‍රෝටොලුයින් එක නයිට්‍රෝබෙන්සෝයික් ඇසිඩ් එකක් බවට පත් වෙනවා. එතකොට දැන් මම පියවර 5කින් අවසාන පදය හදාගත්තා.